ගොළුබෙලි චුට්ටා. ගොළුබෙලි චුට්ටා කියන්නේ පුංචිම පුංචි ගොළුබෙලි පැටියෙක්. පුංචි වුණාට මොකද මෙයා හරිම කම්මැලි ගොළුබෙලි පැටියෙක්. ඔන්න දවසක් ගොළුබෙලි චුට්ටා අඬ තාප්පෙ දිගේ ඇදී ගියා. එයාගේ කඳුළු කටුව පිටිපස්සෙන් බේරෙනවා. මෙහෙම අඬ යන ගොළුබෙලි චුට්ටව දැක්කා වත්තේ සෙල්ලම් කර හිටිය පොඩ්ඩා. ඇයි ගොළුබෙලි චුට්ටු මේ අඬ ඇවිදින්නේ? අම්මා ඔයාට බැන්නද? පොඩ්ඩා ඇහුවා. ඔව් මං කම්මැලි බබෙක් කියලා අම්මා මට බැන්නා. මට හරියට දුක හිතුණා. අම්මා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ. ඒකින්ද මම්මී ගෙදරින් යන ගමන්. ගොළුබෙලි චුට්ටා හරිම දුකින් උත්තර දුන්නා. අම්මලා බනින්නේ තරහට නෙමෙයි චුට්ටෝ, අපිට තියෙන ආදරේට. යන්න ආපහු ගෙදර යන්න. ඔයා එනකන් අම්මා මග බලාගෙන ඇති. පොඩ්ඩ හරිම ආදරයෙන් ගොළුබෙලි චුට්ටට කිව්වා. චුට්ටටත් හිතුණා දැන් අම්මා හොඳටම බය වෙලා එයාව හොයනවා ඇති කියලා. කම්මැලි වෙන එක හොඳ වැඩක් නෙමෙයි. අද ඉඳන් මං කම්මැලි නැති හොඳ බබෙක් වෙනවා. ගොළුබෙලි චුට්ටා එහෙම හිතාගෙන පොඩ්ඩටත් ස්තුතියි කියලා ආයෙමත් ගේ දිහාවට ඇදී ගියා. චුට්ටව දැකපු අම්මා හරිම ආදරෙන් චුට්ටව තුරුල් කරගත්තා. පුංචි බබාලා කිසිම වෙලාවක කම්මැලි වෙන්න හොඳ නැහැ. ඒ වගේම අම්මා තාත්තා අවවාදයක් දුන්නම එයාලත් එක්ක තරහ වෙන්නත් හොඳ නැහැ.